කැපුම් තුවාලයක් නැත්නම් මොකක් හරි තුවාලයක් වුණාට පස්සේ ඒකේ තියෙන සීමාවට ඔබෙන් ගියපු විදිහට තුවාලයක් හොඳ වෙද්දි තමයි කීලොයිඩ් ස්කාර්ස් කියන කන්ඩිෂන් එක එන්නේ. මේක අපේ ඩාර්ක් ස්කින් තියෙන අය ටිකක් වැඩි. ඒ වගේ ෆැමිලි හිස්ටරි තියෙනවා නම් පවුලේ කාටරෙත් තියෙනවා නම් මේක වැඩි. දැන් මේ පේෂන්ට්ගේ පපුව පුරා ඇවිල්ලා තිබුණේ කීලොයිඩ් ස්කාර්ස්. අපිට ට්‍රීට්මන්ට් වර්ග ඔප්ෂන් කීපයක් තිබුණා. ලෝකේ ට්‍රීට්මන්ට් ඔප්ෂන් වර්ග ගොඩක් තියෙනවා. නමුත් අපි තෝරගත්තේ ස්ටීරොයිඩ් ඉන්ජෙක්ෂන්ස් සහ PRP කියන එක. අපි ඒක තමයි ඉන්ජෙක්ට් කරන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ අපි ඉන්ෆ්ලමේෂන් එක කියන හමට යටින් තියෙන ආදාහී තත්ත්වය අඩු කරලා අපි ඒකේ ස්කායක අඩුවෙන්න උදව් කරන එක තමයි කරන්න. කීලොයිඩ් ස්කාර් සාමාන්‍යයෙන් ආපහු වෙන්න chance එකක් තියෙනවා. හැබැයි කීලොයිඩ් ස්කාර් හරියට ට්‍රීට් කරලා දැහැෙන කාලයක් ආයෙ මතුවෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒක නිසා සමහර ට්‍රීට්මන්ට් මයික්‍රොනීඩ්ලින් ලේසර් ට්‍රීට්මන්ට් සමහර පංච් කරන ට්‍රීට්මන්ට් ඔයාට කීලොයිඩ් ස්කාර්ස් හිස්ටරි එකක් තියෙනවා නම් කරන්න නැතුව ඉන්න එක තමයි සෑහෙන හොඳ.